සරල එක උදාහරණයක් මම කියන්නම්. මගේ බිරිඳ ආසයි මම වේලාසනින් ගෙදර එනවට වැඩ ඇරිලා පහට ගෙදර එනවට වයිෆ් කෙනෙක්ට වෙන දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ වයිෆ්ට හස්බන්ඩ් එක්ක වෙන කේසයක් තියෙනවා නේද? ඒක වෙනම දෙයක්. මම කියන්නේ සාමාන්‍යයෙන්. එනවට අකමැති වෙන හේතු තියෙන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගැහණුන්ගේ හැටි. එයාට උන ඉක්මනට ගෙදර එන්න යත් නිකන් මොකුත් කරන්න ඕනේ. එයා කියන ඒවා අහගෙන උදේ ඉඳලා වෙච්ච ඒවා කියන්න ඕනේ වයිෆ්ලට. ඉතින් ඒව හස්බන්ඩ් අහගෙන ඉන්න ඕනේ. උත්තර ඕනෙත් නෑ අහගෙන ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ පොඩි පොඩි උවමනාවල් ටිකක් තියෙනවා. ඕක වෙන්නේ නැති වුනහම ගෑනුන්ට තද වෙනවා. මල පයින්නවා. ඒ කියන්නේ ගෙදරම යුද්ධ පිටියක් කරනවා ඊට පස්සේ කෙලින්ම. දැන් 5ට බලනවා 6ට බලනවා 7ට බලනවා නේ 8 වෙනකන්. ඒ කාලෙදී ඇයට දැනෙන හැඟීම තමයි පාළුයි තනි. දැන් අර උදේ ඉඳලා වෙච්ච ඒවා කියාගන්න විදිහක් නෑ. ඔය අසරණකම තියෙනවා. ඒ තමුන්ගේ ස්වාමිපුරුෂයා නැති අඩුව එච්චර දුකෙන් වේදනාවෙන් හිටපු බිරිඳ හස්බන්ඩ් ගෙදර ආපුවම රෑ වෙලා කොහොමද කියන්නේ? "තෝ කොයි මගුලේ ගියාද?" කියලා අහනවා. කියන්නේ. එහෙම තමයි අහන්නේ. හිතේ තිබුණේ ඒක නෙමෙයි දැන් පැහැදිලිව. හිතේ තිබුණේ වෙනම දෙයක්, ඇහුවේ වෙනම දෙයක්. මං කියන්නේ ඔබට හොඳට තේරෙනවා මොකද මේක ඔබෙන් අහලා ඇති ඕන තරම් වයිෆ්ලා. එතකොට බැරි වෙලා හරි මේ අපේ ගෑනු ටික ඉගෙනගෙන තිබුණා නම් ඇත්තටම ඒකගේ හිතේ තියෙන දේ කියන්න මේ ප්‍රශ්නේ කොච්චර ලස්සනටද විසඳෙන්නේ. ඒ කියන්නේ දැන් රෑ වෙලා එනකොට හස්බන්ඩ් වයිෆ් කියනවා ඔයා නැතුව ගෙදර හරි පාළුයි. මම ඔයා එනකම් බලන් ඉන්නේ. මං උදේ ඉඳලා වැඩ කරලා වැඩ ඉවර කරලා ඔයා එන වෙලාව බලන් ඉන්නේ හරි ආසාවෙන් කියලා. දැන් ඔය හිතේ තියෙන ටික කිව්වොත් මොකද වෙන්නේ? අරු හෙට 3ට ගෙදර එනවා. 8ට නෙමෙයි. හස්බන්ඩ් 3ට එනවා එච්චර. දැන් මොකද හස්බන්ඩ් කෙනෙකුට ලේසියෙන් වයිෆ් කෙන් ඕක අහගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ බඳින්න ඉස්සෙල්ලා ඕන තරම් කියයි. ඊ බැන්දට පස්සේ ඔයා නැතුව පාළුයි මට දුකයි ඔයා ගෙදර ඉන්න ඕනේ. ඔයා ගෙදර ඉන්නද්දි ගේ පිරීලා තියෙන්නේ කියලා කියනවාද වයිෆ්ලා? සාමාන්‍යයෙන් කියනවාද? මට උත්තර දෙන්න එපා හිතලා බලන්න. සාමාන්‍යයෙන් කියන්නේ ඒව නෙමෙයි. එතකොට හැම මිනිස්සෙක්ම tamunට ආදරේ ලැබෙනවට ආසයි. ඒක වෙන කාගෙන්වත් ලැබෙනවට වැඩිය අපි හැමෝගෙම ජීවිතවල අඩුපාඩුකම් තියෙනවා, දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම් තිබුණට මම මගේ බිරිඳට ආදරෙයි. මගේ ස්වාමිපුරුෂයාට ආදරෙයි. මගේ දරුවන්ට ආදරෙයි. දෙමෝපියෝ හැටියට හස්බන්ඩ් වයිෆ් හැටියට හිතලා බැලුවොත් අපි අපේ බිරිඳට විරුද්ධ මිනිස්සු නෙමෙයි, හස්බන්ඩ්ට විරුද්ධ මිනිස්සු නෙමෙයි, අපි දරුවන්ට විරුද්ධ මිනිස්සු නෙමෙයි. සමහර වෙලාවට අපේ අතින් බරපතල ඒගොල්ලන්ගේ හිත රිදෙන දේවල් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. තියෙනවද නැද්ද? ඉතින් අපේ අතින් කොච්චර අපේ හස්බන්ඩ්ලාගේ වයිෆ්ලාගේ ළමයින්ගේ හිත රිදුනත් අපේ හිතේ කිසිම විදියකින් ඒගොල්ලන්ට විරුද්ධ හැඟීම් නැහැ. ඒ නිසා අපිට අපේ රටේ මේ භාෂා sannivedanaya ගොඩනගා ගන්න පුළුවන් නම්, හිතේ තියෙන හැඟීම් හරියට කියා ගන්න ඉගෙන ගන්න පුළුවන් නම්, දැන් ඔක කියන්න බැරි එක පැත්තකින් අපේ ටිකක් ලොකු කමක් තියෙනවා. මම මගේ බිරිඳත් එක්ක මම අවුරුදු 24කට 25කට ඉස්සෙල්ලා සිද්ධියක් කියන්නේ. අපි යාළු වෙලා ඉන්නකොට දවසක් දවල් කෑමට ගියා අපි දෙන්න. ගිහිලා කනකම්ම මෙයා පුපුරනවා. මන් දන්නේ නැහැ ඇයි කියලා. දැන් වතුර එක හයියෙන් තියනවා ඩාන් ගාලා අපි ගාන ඒ වගේ අවාචික sannivedanaya හරි ප්‍රබලයිනේ ගෑනුන්ගේ. එතකොට දැන් වචන නැතුව දමලා ගහනවා හතර වටියට. දැන් මමත් අහගන්න ගියේ නැහැ මොකද ඇද ගන්න ඕනේ නැහනේ. පොඩි chance එකක් දුන්නා නම් දිගටම යනවා වැඩි. ඒ හින්දා සද්ද නැතුව හිටියා. ඊට පස්සේ කාලා ඉවර වෙලා නැගිටලා එකපාරම අද මගේ උපන්දිනේ කිව්වා. කේස් එකේ සාමාන්‍යයෙන් පිරිමින්ට තමුන්ගේ වයිෆ්ගේ බර්ත්ඩේ එක ලේසියෙන් මතක හිටින්නේ නැහැ. අනිත් අයගේ මතක හිටියට. ඉතින් අනිත් ඒවාත් මතකයි නෙමෙයි අපි ලියලා පාඩම් කරලා හරි තියාගන්න අවශ්‍ය ඒවා. දැන් වයිෆ් ෂුවර්නේ ගෙදර ඉන්නවනේ. ඒ හින්දා වැඩි ඔක මතක හිටින්නේ නැහැ. අපේ ගෑනුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේත් ඕකම තමයි. ඒ කියන්නේ හස්බන්ඩ්ගෙන් ඇහුවාම ඇනිවර්සරි එක මතක නැහැ. බර්ත්ඩේ එක මතක නැහැ. හැබැයි ඒගොල්ලෝ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ මතක තියාගෙන එදා උදෙන්ම කිරිබත් හදලා ෆුල් ඒ කියන්නේ අපි එහෙම නැහැ. එතකොට ඔය වගේ තැන් තමයි අපේ ලොකු ගැටුම් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් දැන් එයා කාලා ඉවර වෙනකම් පුපුර පිකන් ගගා හිටියා මිසක් මට කිව්වේ නැහැ ඒක. එතකොට එයා බලාපොරොත්තු වෙනවා මම ඒක තේරුම් ගන්න ඕනේ කියලා. අනේ පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා ඔයාට අමතක වුණා නේද අද මගේ බර්ත්ඩේ එක කිව්වනම් මේක කොච්චර ලස්සන තැනකටද මාරු වෙන්නේ. දැන් අපිට එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. වෙලාව කීයද? ඇයි තමුසට කට්ට පේන්නේ නැද්ද කියලා අහයි. එහෙම උත්තර දෙන්නේ. ඒ වගේ තමයි දැන් උත්තර දෙන්න බලන්න. සම්පූර්ණ මේ අරගන්න ලෑස්ති වෙන්නේ. එතකොට
භාෂාව නිසි ලෙස භාවිතා නොකිරීම සහ හිතේ තියෙන ඇත්තම හැඟීම නොකිය වෙන්නේ බොරුවක් කියන එකේ විපාක අද අපි භුක්ති විඳිමින් සිටිනවා. දැන් මේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ආවත් පෙට්‍රෝලියම් කෝපරේෂන් කියන්නේ නිතර ලංකාවේ කතා බහ කරන තැනක්. ඉතින් බොහොම පැහැදිලි ලෙසම හැමතිස්සෙම සාකච්ඡාවට වාජනය වෙන තැනක්. ඇයි එහෙම වෙන්නේ? මෙතනක් තියෙන්නේ අර සරල කාරණාවමයි. අර sannivedanaya. අපි එකිනෙක අතර මේ sannivedanaya තියෙන දුබලකමක් හින්දා හැමතිස්සෙම ලොකු අර්බුදයක් ගැටුමක් බවට පුංචි සිද්ධිපත් වෙලා මේක කෙලවර වෙන්නේ ලොකු ගින්නකින්. මේක විශ්වවිද්‍යාලවල පාරට බහලා කරන්නේත් මේ ප්‍රශ්නේමයි. මේ හැම තැනකම හරියට තමුන්ගේ හිතේ තියෙන හැඟීම බොහොම බැහැපත්ව කතා කරගන්නේ නැතුව එක පැත්තකින් ලොකු මමත්වයක් ඔළුවේ දාගෙන ලොකුකමක් ඔළුවේ දාගෙන ඇයි උන්ට මොකටද උන්ට එහෙම හොඳ නම් අපිට මෙහෙම පුළුවන්. අන්න ඒ වගේ මහා ගොම් ප්‍රතිපත්ති ටිකක් තියාගෙන අපේ රට කන සම්ප්‍රදායක තමයි අපි හැමෝම ගොඩක් වෙලාවට ඉන්නේ. දැන් එහෙම සම්ප්‍රදායක නැති එකෙකුට මෙතන මලපයින්න ඕනේද? දැන් මම මේක කියනකොට සමහරුන්ට මට බැහැලා යනකොට ගහන්න තරම් තද වෙන්න පුළුවන්. ඒ තද වෙන්නේ ඒ වගේ sannivedanaයට දන්නේ නැති ඒකට. දැන් එහෙම එකෙක් මෙතන ඉන්නවා නම් ඌට එහෙම එකාම එක අරුමූ කිව්ව කියලා තද වෙන්න ඕනේද? තේරෙනවද මං කියන දේ? දැන් මම මේ කියන හැම වචනයක්ම අදාළ වෙන්නේ එහෙම එකෙකුට. එහෙම නැති එකට අදාළ නෑ. බොහොම පැහැදිලිද? බොහොම සරලව ඒ වගේ කැත හිතක් නැත්තම්, ඒ වගේ වනචර වැඩ කරන්නේ නැත්තම්, ඒ වගේ පොඩි දේ අරගෙන ගිනි තියන්නේ නැත්තම්, හරි ආදරණීය නම් මම මේ කියන ඒවා එකක්වත් අදාළ නෑ. හැබැයි දැන් මම මේ කියන ඒවාට තද වෙලා ඔතන ඉඳලා කුණු වර්පෙන් බයිනවා නම් ඔබත් එක්ක හරි කවුරු හරි අන්න අරු ඒ જાතිය සෙට් එකේ එකෙක් මතක තියාගන්න. දැන් එහෙම තමයි අඳුර ගන්න තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්න විසඳන්න අමාරු නෑ. හැබැයි අපේ රටේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය වෙන්නේ බොහොම සරල දේවල් ටිකක්. ඒවා අපි ළඟ නැති ඒවා නෙමෙයි. ඒවා අපිට බටහිරින් ආනයනය කරන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට ආදරය කරන එක, මෛත්‍රියෙන් කටයුතු කරන එක, අනිත් එක්කෙනාගේ දුක අඳුන ගන්න එක අපිට 아무තු දේවල් නෙමෙයි. මේවා අපි ගාව තියෙන දේවල්. මේ කොහෙන් හරි ගෙනල්ලා උද්දච්චකමක්, ලොකුකමක් ඔළුවේ දාගෙන අපි පොරවල් කියලා හිතාගෙන එහෙම දැන් සමහර මේ ලොකු කම්පැනිස් වල එහෙම ඉන්නවා සුපර්වයිස් කරන නෝනලා. ඉතින් එයාගේ අරයාගේ ලොකු මේ වැඩ කරන ළමයාගේ එයාගේ ලොකු වෙනසක් නැහැ. වැඩේ සහ වගකීමේ වෙනස විතරයි තියෙන්නේ. දැන් යනවා සිටිස් පිටිස් ගාලා හයි හීල්ස් දාගෙන මුළු හෝල් එකටම සද්ද ඇහෙන්න ඇවිද. එතකොට වෙන ලෝකෙකින් බැස්සා වගේ. එහෙම යනකොට එයාට හිතෙනවා ඇති එයා නිකන් එයා සුපර්වයිසර් එයා ලොකු මැඩම් කියලා එහෙම හිතාගෙන මන් දන්නේ නැහැ. එහෙම හිතාගෙන එහෙම ඇවිදිනවා. එතකොට ඒකෙන් ලොකු ගෞරවයක්, ලොකු තැනක්, ලොකු නම්බුවක් ලැබෙනවා කියලා හිතාගෙන ඇති. ඒක බලාගෙන අර ඉන්න වැඩ කරන අහිංසක කොල්ල කියලා මොනවද කියන්නේ? මොකද මං අර බැල්ලිට වෙලා තියෙන්නේ. එහෙම කියලා බයිනවා මිසක් පිටිපස්සට මූණට බහින්න බයයි රස්සාව නැති වෙයි මොනවා හරි වෙයි කියලා පට්ටාරිනවා තියලා. එතකොට ඒ ටික තමයි අරගේ සිටිස් පිටිස් ගාලා ගිහිල්ලා කරගන්නේ. අනේ ඊට වැඩිය කොච්චර ආදරෙන් වැඩ කරගන්න පුළුවන්ද? මේ මිනිස්සු හරි ආදරණීයයි. මිනිස්සු හරි අහිංසකයි. මම මේක අවංක හැම මිනිස්සෙක් ගැනම කියන්නේ. මේ මිනි මරුවගේ පවා මේ රටේ ඉන්න පාතාලේ ඉන්න එක පවා මම බොහොම කිට්ටුවෙන් වැඩ කරනවා. බොහොම කිට්ටුවෙන් වැඩ කරනවා. අපේ රටේ තියෙන්නේ මරන්න කොන්ත්‍රාත් එක දෙන කෙනාට මල් මාලේ දාලා පිළිගන්නවා. කොන්ත්‍රාත් එක අරන් මරණ එකව අපරාධකාරය කියලා උගේ දෙයක් බලන්නෙත් නැතුව යනවා. ඊට වඩා වෙනසක් මේ රටේ නැහැ. ඒ නිසා අපේ රට ගොඩනගන්න, මෙවැනි ආයතන ගොඩනගන්න, පවුල් ගොඩනගන්න බරපතල මහන්සියක් වෙන්න ඕනේ නැහැ. අපි සරලවම අපේ හිතේ තියෙන ඇත්ත කියන මිනිස්සු බවට පත්වීම විතරයි අවශ්‍ය.